අපේ මේ කලබලේ. අද මොකක්ද දහම් පාසලේ තියෙන්නේ? ඔව් මයි. අද අපේ දහම් පාසලේ ළමා නිවාසයට ආහාර වැඩක් වෙනවා. ඉතින් ඒකට නම් සූදානම් වෙන්න. ගුරුවරුන් සහ අද අපේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු සිසුවියන් එකතු වෙලා වාර්ෂිකව පැමිණෙනා වූ ගෞතම ළමා නිවාසයේ පරිත්‍යාග වැඩසටහන සඳහා අපි මේ සියලු දෙනා එක්ව සිටින්නේ. ඒ සඳහා ඉදිරි වැඩ කටයුතු කරගෙන යාමට මම ආරාධනා කර සිටිනවා දිහින දරඟ ගුරුපියාණන්ට. හොඳයි දරුවනේ මම හිතන්නේ අපේ දරුවන් වෙනද වගේම ගියවසරේ වගේම ඕගොල්ලන් බලන්න තෑගි ගොඩක් අරගෙන අද අපි මේ ස්ථානෙට සැපෙමින් වෙනවා. ඉතින් මේ කර්තව්‍ය ආරම්භ කරන මුලින්ම අපි ආහාර ලැබෙනවා දින්න මේ වෙලාවේ දෙවෙනි අංගයට අපි හදන්නේ ඕගොල්ලන් සඳහාම අපි ඕගොල්ලන්ගේ ආදරණීය ඉලක්ක කළා හැමෝම එකතු වෙලා ඕගොල්ලන් වෙනුවෙන් ගෙනාවු වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමයි දැන් සිදු කරන්න තියෙන්නේ. ඒ සඳහාම ගෞරවණීය ආරාධනා කරන සිටුවා එම භාණ්ඩ බෙදා දීම සඳහා අප දහම් පාසලේ ප්‍රධාන ආචාර්යතුමන් වන දිනේෂ් ප්‍රසන්න ගුරුපියාණන්ට පළමුවෙන්ම ගෙනා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම ආයතන තුලින් බාර දෙනවා ප්‍රධාන ආචාර්යතුමන්ගේ දැතින් පළමු වියලි ආහාර ද්‍රව්‍ය ටික අපි ලබා දෙන්නේ. ඊට අමතරව ශාසිකා ගුණ කියලා අනාගතවල සිටිනා එම ලෞකික ආහාර ලබා දෙන්න කියලා සමුද්‍රාන්තරම් කවුරුන් සිටිනා එම කවුරුන් ආහාර ලබා දෙන්න සිට සර් මේ වැතවල ඊළඟ කුමාර මහතාට ආරාධනා සිටිනවා එම ගෞරවමය ආහාර ලබා දෙන්න සිට කවුද අපේ ඩිස් ඒ වගේම ඉතුරු අවියලි ආහාර ද්‍රව්‍ය ටික අපේ ප්‍රධාන ළමුන් 4 දෙනාට සුරතින් බාර දුන්නා.
ඊළඟට අපේ දරුවන් ඔයාලා වෙනුවෙන් අද දවසේ නෙටුම් මෙයුම් සියලු අංග රාශියකින් සමන්විත ඉතාමත් වැදගත් වැඩසටහන් මාලාවක් නිර්මාණය කරලා තිබෙන ඔයගොල්ලෝ වෙනුවෙන් ඉතින් එම ක්‍රියාදාමයේ ආරම්භ කිරීමත් මෙම අද වැඩසටහන ගැන වචන ස්වල්පයක් ඔයා කමින් තබන්න අපේ දහම් පාසලේ විදුහල් ප්‍රතිමාන වල දිනේ කිසම් යනට ආරාධනා කර සිටිනවා ඔබ හමුවේ වචන ස්වල්පයක් ගරුවනේ අද ඇත්තටම අපේ දහම් පාසලේ අවුරුද්දක් පාසා මෙම ප්‍රෝග්‍රෑම් එක කරනවා. ඔයගොල්ලන් වෙනුවෙන් ඔයගොල්ලන් තනි වෙලා නැහැ. ඔයගොල්ලන් අපිත් එක්ක ඉන්න දරුවෝ. ඔය දරුවෝ දෙකම එකයි. වෙනස තියෙන එකලම් උදේ හවස විතර යනවා. ඔයගොල්ලන් මෙතන ඉන්නේ. ඔච්චරයි වෙනස තියෙන්නේ. ඒක ඔයගොල්ලන් අපි තනි නොකරන අපේ දරුවෝ මිසක් ඉන්නවා අපේ දහම් පාසලේ. අපි ඔයයි ඔයගොල්ලන් තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. ඒක මේ සඳහා අපේ ගුරුවරු සහාය දෙනවා අපේ දරුවෝ දෙමව්පියෝ සහාය දෙනවා දරුවෝ උනන්දු වෙනවා ඒක මේ සියලු දෙනාගේ ශක්තියෙන් ධෛර්යයෙන් තමයි අද ඔයගලන්ට මේ දේ දෙන්න තීරණය කළේ ඒක ඔය සියලු දරුවෝ සතුටු වෙනවා කියලා මම හිතනවා ඒකව අපේ දරුවෝ දවස් 30ම සතුටු වෙනවා ඔයගලන් පුතේ ඔබට අපි ආවෝ තව කවුරු ආවෝ ඔයගලන් සතුටුවක් පමණයි එහෙනම් ඔයගලන් තනියම කොටසක් නෙමෙයි ඔයගලන් අනාගතයේ සමාජ වැඩදායී සමාජයට හොඳ පිරිසක් වෙයි කියලා මම හිතනවා මොකද ඔයගලන් මෙතනින් ගන්නා පන්නන සහ අත්දැකීම් තුලින් ඔයගලන්ගේ අනාගතය හොඳට හදා ගන්නට මම විශ්වාස කරනවා ඒකින්ද මම කල් වෙලා ගන්නෑ ඔයගලන් සතුටු වෙන්න අපේ දරුවෝ සතුටු වෙලා මේ වැඩ පිළිවෙල කරගෙන අතිසාර්ථකව ඔයගලගේ ජීවිත ගමන මෙතනින් පටන් ගන්නා වූ ජීවිත ගමන ඔයගොල්ලෝ අනාගතේ හොඳ අතිසාර්ථක දරුවෝ වගේ පත් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි ගොඩක් අයගෙන ඔයාලා අසයින්මන්ට් දේවල් බලන්න. එහෙනම් අපි වෙන ඉස්සෙල්ලා සින්දුවක් අහමු. මම ආරාධනා කරනවා අපේ දහම් පාසලේ සිසුවෙකුට මේ නාලිකට හැරෙන්න සින්දුවක් ගායනා කරන්න. Beep, beep.
ඔයාලා දැන් ඔන්න ලස්සන ගීතයකට සමත් වෙනානේ. ඊළඟට අපි බලමු අපේ අසලේ ඔයාලා ලස්සන නැටුම. ඒ ගමන් නගරක සිටවා අපේ හම්බස්සේ සිසි සෝවියන්ට. Mama,
ස්තුතියි සොයන්නේ. ඔයාලා සතුටු වුණාද ඉතින්? දැන් අපේ අයියා අක්කලා මේ නගිලා පුතු සින්දු නැටුම් බලන්න. මොනවද කරන්න තියෙන්නේ? හරි එහෙනම් අපි තවත් ලස්සන සින්දුවක් බලමු අපේ අක්කා. දහම් පාසලේ අක්කා කෙනෙක් ගායනා කරන දැන් අපේ දහම් පාසලේ අක්කලා ගෙනාපු අංග වලට ඉදිරිපත් කරන්නේ. අපි දැන් මේ හදන්නේ ඔයාලට chance එකක් ලබා දෙන්න. ඉතින් කවුරුත් වෙනවද සින්දුවක් කියන්නේ මායිකේ? ලබා පාසලේ කියලා නැහැ. ඕකේ පාසින් කියපුවා. මේ පාසින් කිව්වනේ නෑ. කිව්වා. යා කිව්වා. ඒ පාර කිව්වා. ඔව්. කට්ටියත් එක්ක එකක් කියන්නේ. කොයි කිව්වා? අපේ ඊළඟ අවස්ථාව ලැබෙනවා අපේ දහම් පාසලේ සොයන විදිහට තවත් ගීතයක් ගයන්න කියලා.
මේ පරිත්‍යාග ලබා දෙනවම නෙමෙයි. ඔයාලට සතුට වෙන්න, විමුක්ත වෙන්න, ජීවිතේ අපි හැමෝටම දුක කියන එක හැමදාම උරුමයි. බුදුදහමට අනුව ඒක එහෙමනේ. ඒකට සතුට කියන දේ අපිට නිකම්ම ලැබෙන්නේ නැහැ. සතුට කියන දේ අපි ලබා ගන්නවා. හැම පුංචි තැනකදම සතුට වෙන්න පුරුදු වෙන්න. ඉතින් ඔයාලගේ මොහොතේ හිනාවක් කියන ඔයාලට සතුටක් එකතු කරන්න තමයි අපි ශ්‍රීකාසනයේ මහන්සියේ ගුණබවද දායකයන් මහන්සිය අනෝමාන මෙතෙන්ට ආවේ ඔයාලගේ මොහොතේ හිනාවක් වෙන්න ඔයාලට සතුට කරන්න. ඉතින් මම හිතනවා ඔයාලා ඔක්කොම ඒ ගායනා කරන අතරම හැම එකකම සතුට වෙන්න ඇති. ඔයාලගේ මොහොතේ හිනාවක් වෙන්න කියලා. එහෙනම් අද අපේ මේ වැඩසටහන අපි සමාප්ත කරනවා.